පවුලගේ ස්කර්ට් එක යටින් අලින්න බෝඩර් එකක් තියෙනවද? අපේ පවුලේද? නෑ අපේ පවුලගේ. ඔයගේ පවුලගේ ස්කර්ට් එකට අලින්නවද කොටින්නවද කියලා මං කොහොමද දන්නේ? මට දුකයි ඔයි. රුපියල් 150 දීලා කේස් ගස් 40 කපා ගන්න තියෙන්නේ. එතකොට එකකට වැටෙනවා රුපියල් 375. අපෝ මෙතන කෙස් ගස් 40ට වැඩි මොකද නැහැ කියන හරි ඉතින් වැඩි වුණොත් 48ක් ඇති. එහෙම වුණොත් වැටෙනවනේ එකකට රුපියල් 312. යකෝ මාර ගණන් හැදිල්ලක් නේ පොඩි කාලේ කැල්කියුලේටර් එකක් ගිරුණාද උඹට බෝරුවා කිව්වා උඹට බෝරුවා කිව්වා විශාල කරදරයක් නේ දැන් ඇත්තටම කවුද බෝරුවා අර බෝරුවා යන්නේ මම කොණ්ඩේ මෙතනින් ඉතුරු කළා මේම රවුන්ඩ් එකක් කපන්න ඊට පස්සේ මෙතනින් කොටටයි මෙතනින් දිගටයි කපන්න මූණ නිකන් ඇල වෙලා ඊට පස්සේ මෙතනින් මෙහෙම කතිරයක් ගහලා කොණ්ඩේ තට්ටු රැලි කපන්න සායක් වගේ. මොන මගුලක්ද මාත්‍යෝ කරන්නේ? කිචිනේ. කිචිදිනකල කලින් කියන්න බෑ. බලන්න. දැන් මහත්තයා බීප් කියලා මං ගැන නරක වචනයක් හිතුවා නේද? පිස්සු දානේ. ඔයා ගැන නෙවෙයි. එහෙනම් ඔයාගේ දෙමව්පියෝ ගැන. උඹ දැනගනින් බීප්. බීප්. මොකද අත ගන්න? විශාල කරදරයක් වුණා නේ මේක. විශාල කරදරයක් වුණා. මම දැන් කෑ ගහන එක නවත්තනවා. මට මගේ බත් ටික කන්න. ඉතින් ඔය තියන්නේ කන්නකෝනේ. මොකද අපි කටේ අත දාගෙන හිටියා කෑම කන්න බැරි වෙන්නේ. අනේ අම්මා පල්ලා මෙන්න මේ වෙලාවට. කැන්ති ගන්න නැතුව වාඩිලා කන්න. හරි කන්න තමයි බං. කියා බෙදා ගන්න නැගිට. ඔයාලා මොනවද කිව්වා? මං කන්න ටික මං කනවා. ඉතින් අත ගන්න කො මට කන්න. අපනවා. ඔතට කැපෙනවා. ලස්සනට කැපෙනවා. ෂෝයිකට කැපෙනවා. අනි ලස්සනට. ජුණ්ඩක් කැපුණා ජුණ්ඩක් ඉන්නේ. හරි. ඔන්න ආයි කපනවා. ලස්සනට කැපෙනවා. ඔතට කැපෙනවා. මරුවෙකට කැපෙනවා. ආයෙ කැපුණා ජුණ්ඩක් ඉන්නේ. තමුසෙත් ඉඳ දවසක් අර පියසිරියාගේ උඩුතොල කැපුණේ. නෑ ඒක මගේ වරදක් නෙමෙයි. පියසිරියයි රැවුල කපන්න ආපුවාම මම දැලිපිය මෙහෙම උඩුතොලිය තියලා ඇහුවා පියසිරියයි උඩු රැවුල කපනවද කියලා. මිනිහා දෙතුන් පාරක් මෙහෙම නැහැයි කියලා ගොනු හැල්ලුවා. මෙන්න තොල ඔඩොක්කුයි. ඉතින් ඒක මගේ අතින් වෙච්ච වරදක් නෙමෙයි. ඒක පියසිරියයි කරගත්තා. ඔන්න. හරි මාත්. අමාරුද? හරි. බඩ අකුලන්නේ නැතුව මං කොහමද හක් එක දාන්නේ? මට පුළුවන් ගන්න මේ අකුලන්නේ මීට වඩා අකුලන්න බෑ. විශාල කරදරයක් වුණා නේ. මහත්තයෝ අධෛර්ය වෙන්න එපා. තව ටිකක් බඩ අකුල ගන්න වෙර දරන්න. වෙර දරන්න නෙමෙයි තමුසලා හදන්නේ මගේ බඩ බලන්න. අයිසේ මේක බඩක් මිසක් කුඩයක් නෙමෙයි ඔච්චර අකුලන්නේ. කුඩයක් නෙමෙයි කියලා අපිත් දන්නවා. මොකද කුඩ වලට අපි රෙදි මාන්නේ නැහැ නේ. කොල්ලා ගැව්වනේ ඒකනේ. තාත්තා වගේම නැතර පුතා. ඇයි තාත්තා ඔබ නෙවෙයිද ඒනම් ඌ තාත්තා වගේ නෙවෙයි ඌ ඊට වඩා ඉස්සර මොකද නැගිනවා යමනං බොන්න එපා දීලා බොන අයගේ අක්මා ඉදි මෙන්න එපා මිය ගිය ඥාතීන් සිහි කරලා පොඩි එකක් දීලා යන්න අක්මාව ආරක්ෂා වේවා මගේද? නෑ මගේ සම්පූර්ණ. හරි. අපි මෙහෙම කරමු. කසාද බැඳලා
ජෝඩුව පළවෙනි මාසේ එහෙ ඉන්නවා. හරි. දෙවෙනි මාසේ ජෝඩුව මෙහෙ ඉන්නවා. හරි. තුන්වෙනි මාසේ ආපහු ජෝඩුව එහෙ ඉන්නවා. හරි. දැන් මාස 3ක් ඉවරයිනේ. හතරවෙනි මාසේ එක්කෙනෙක් එහෙ ඉන්නවා, එක්කෙනෙක් මෙහෙ ඉන්නවා. පස්වෙනි මාසේ මෙහෙ හිටපු එක්කෙනා එහෙ ඉන්නවා, එහෙ හිටපු එක්කෙනා මෙහෙ ඉන්නවා. දැන් වතු පිටි පාළු වෙන්නෙත් නැහැ. දෙමව්පියන්ට පාළුවකුත් නැහැ. දෙන්න එහෙට මෙහෙට වෙලි ඉන්නවා. බොරුද බං කියන්නේ? ආස්මියක් කම්. මල්ලි. මල්ලි ඉවසන්න මල්ලි. ඉවසන්නනේ. ජීවිතය හැටි එහෙම තමයි මල්ලි. හැමදේම මස්තිර. ඒක තමයි. ඒ උනානේ. අවුනන්දන් කුටි කනක ස්ථිර. මොකක්ද ඒක කියන්නේ? ගෙනියන්න එපා කියලා කියන්නේ. ගෙනියන්න එපා නම් ඕක ඔතල දීපන් ඕකට ගෙදර ගෙනියන්න. මොකෝ? වෙනවනම් හරි කියන්නේ තමයි. පිනුම නෙමෙයි මොකෝ මේ? අපේ ළමයාව මේ නටුම් බන්දියට අතුල් කරගන්න පුළුවන්ද කියලා බලන්න ආවා. ඉතින් කොල්ලමයා ඕම් පන්නගෙන එනවා. නැනේ පුතේ. මේ දින් යන්න මට ගමන් පදයක් ගහපන්කෝ. තාත්තේ රස නැත්තම් මොකද කරන්නේ? රසවත් ගෙදර වෙලා ඉඳියා. ඉතින් ලැජ්ජාවති වැඩ කරන්න. මම මොකද? බෙල්ල මොකක් හරි වුණා. හරි සමාවෙන්. මං හිතන්නේ අනට්ටයක් වුණා. මං කියන්නේ මුං අදලේ කමිසයක් විතරයි නේද මානවා කිව්වේ? ඔව්. විල්සන් අයියේ කමිසයකටයි මෙසමන් ගන්න ඕනේ. එදේ මේ කමිසයට ගෝල්පියක් එන්නේ නෑ නේද? නෑ තමයි. මල්ලි ඔයා යන්නකෝ මල්ලි. මෙසිමන්ට් එක ගන්නකෝ. අයියෝ ගන්නකෝ අයියේ. මල්ලි ඔයා යන්නකෝ කිව්වම. අයියෝ ඔයා ගන්නකෝ කිව්වම. මල්ලි උඹ ඵලයන්කෝ බං. එන දෙයක් තේරෙන්නේ නෑනේ මූට. අයියේ උඹ ගණින්කෝ බං. විශාල කරදරයක් වුණා නේ. චූටියේ චුට්ටම චුට්ටකට ආවනම් අයියට රෙදිගේ ඉන්න කොළඹ යන්නේ වෙනවා. මේක අගලයක් මාමේ. මේක කටේ දාගන්නකෝ. හරි. ඔවින්නකෝ. මාම කටාරින්න. කො අගලේ? මං කෑවා. නම්බර 1යි. කවුද හැදුවේ? අනේ රත්තරන් මාමේ ඊ අගලේ දුන්නේ ඔබට කන්න නෙමෙයි හක්ක පොම්බ ගන්න. මේ කොණ්ඩේ පොඩක් කපා ගන්න පුළුවන්ද? අයියේ පිළු කරනවද? ඒක තේරෙන්නේ. ඔරන් ගත්තා. තවන්ද ජෝන් සීන හට් එක. කවුරු? ජෝන් සීන? ජෝන් සීනා. ඒ කවුද? ළඟදී නම් මගෙන් කොණ්ඩේ කපගත්තේ නෑ. ජෝන් සීනා. අනේ අයියෝ ඔයා මාට චක්කනවා. ජෝන් සීන කට් එක ළඟ. ඒවනේ මේගොල්ලෝ දවසට කී දෙනෙක් කපනවද? මතක නැහැ. ඔර ඉන්න බලන්න. ළඟදී කැපුවා නම් මෙෂර්මන්ට් එක ඇති පොතේ.
පඳුරේ සොලිපුර වෙනසුවා අපිතේ පරපුරේ සටන් බිම සංසුන්ය ඇටම් අය සිහිසුන්ය සටන් බිම සංසුන්ය ඇටම් අය සිහිසුන්ය යුද සමය අවසන්ය දැන් බොන්නේ ජය පැන්ය